ලස්සන ළමයි. ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් නැති කියලා මං හිතනවා. අද මං ඔයාලට ගෙනාවේ ලස්සන ව්ලොග් එකක්. මම මේ ලෑස්ති වෙලා ඉන්නේ පොඩ්ඩක් ටවුන් එකට යන්න අපේ මල්ලි එක්ක. ඔයාලත් මං වගේ මල් වලට ආස කෙනෙක්ද? අපේ ගෙදර නම් ඉතින් මල්ම තමයි තියෙන්නේ. ඒවයින් වැඩක් නෑ. අපි ඉතින් ගමන යන්න ලෑස්ති වෙමුකෝ. දැන් ඉතින් අම්මා හදලා තියපු කිරිබත් චුට්ටකුත් කාලා මම ඉතින් මල්ලි එනකම් බලන් හිටියා. මල්ලි තාම නැති නිසා මම හිතුවා හිමින් පයින් යනවා කියලා. මගදී මල්ලි හම්බ වෙනකම් ඉතින් අපි යමු. දැන් ඉතින් මං යන්න හැදුවේ. යන්න හදනකොටම ඉතින් මෙන්න මෙයා මට යන්න දෙන්නේ නැහැ. එයා ඇවිල්ලා ඉතින් සෙල්ලමටම තමයි කතා කරන්නේ. මං ඉතින් ඒ හුරතල් ටිකත් බලලා එයාත් එක්ක චුට්ටක් ඉඳලා තමයි යන්න හැදුවේ. දැන් ඉතින් මං හිමින් මල්ලි එනකම් පයින් යනවා. මේ ඉතින් අපේ ගමේ ඉතින් ගොඩක්ම තියෙන තේදළු තමයි. ඔයාලට ඇහෙන ළමයි මොනර කෑ ගහන සද්දේ. මේ ඉතින් සෑහෙන මොනරු ඉන්නවා. ඔන්න ඉතින් ළමයි මල්ලි එන ටිකක් පරක් වුණා. ඊට පස්සේ ඉතින් මල්ලිත් එක්ක ගමන යන්න පිටත් වුණා. ඔය ඇතින් පේන්නේ අපේ ගම මැදින් තියෙන කඳු පේලිය. I long to be with you in all the places you have been. So today I am time traveling. Da-da-da-da. Oh, today I am time traveling. දැන් ඉතින් අපි මේ කොට්ටව කැලේ මැදින් හිමීට යන ගමන් ඉන්නේ. ඔයාලා ඉතින් සමහර අය දන්නවා ඇති කොට්ටව කැලේ ගැන. දැන් අපි ටවුන් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ ඉතින් කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා ගොඩක් කට්ටිය නම් දන්නවා ඇති. මේ දවස්වල රොබරෝසියා මල් පිපිලනේ හරිම ලස්සනයි. අපි ඉතින් එතනත් ඉඳලා ෆොටෝ ගහලා තමයි මේ වැඩේට ගියේ. හාදුවක් මම පා කරන්නද සීතරෑ පින්නේ ආදරෙන් නුඹ බාර ගන්නට ආසනම් නින්දේ හාදුවක් මම පා කරන්නද සීතරෑ බඩගින්නක් ආව නිසා අපි ආව කල්කිරිය එකක් බොන්න. ඒකත් පීලා ඊට පස්සේ අපි ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයට ආවා. අපි මල්ලිගේ වැඩ ටිකක් තිබ්බ ඒක කරගන්න. ඒ වැඩ ටිකත් අපි ඉවර කරගත්තා. හැබැයි ටික වෙලාවක් ගියා. ඊට පස්සේ අපි කෙලින්ම කොටුවට තමයි ගියේ. කොටුවට ගිහිල්ලා මෙන්න මෙතන මේ අර සල්ලි දාලා ටෙඩීස්ලා ගන්න පුළුවන් මේ තියෙනවා තැන් 2-3ක්. මං ඉතින් එක තැනකින් try කරලා බැලුවා. හරි ගියේ නෑ ළමයි. එක ටෙඩි එකක්වත් ආවේ නෑ. ඔය ඉතින් මං try කරන ගමන් ඉන්නේ. ඔන්න බලන්නකො වෙන දේ. ආවේ නෑ ළමයි. ඊට පස්සේ ඉතින් අපි දෙන්න කන්න ගියා.
මේ ව්ලොග් එකේ ඉතින් වැඩිපුරම ඔයාලට බලන්න තියෙන්නේ මං කන එක තමයි. එහෙම තමයි ඉතින් කාලා බීලා සතුටින් ඉන්න ඕනනේ. ඊට පස්සේ කාලා අපි යන්න පිටත් වුණා. මේ තියෙන්නේ අලුතින් ඕපන් වුණු ගෝල්ඩ් සිටි සෙන්ටර් එක. ඒකට තාම මම ගියේ නෑ. ගියාට පස්සේ මම ඔයාලට ව්ලොග් එකක් අරගෙන එන්නම්. ඊට පස්සේ මම කාගිල්ස් එකට ආවා බඩු වගේක් ගන්න. ඒකත් අරගෙන ගෙදර ආවා. මම එනකොට අච්චාරුවක් අරන් ආවා. ඒකත් කෑවා. ඊට පස්සේ රෑට රාමේන් එකක් හදාගෙන කට්ටියත් එක්ක කෑවා. මම ඔයාලට කිව්වනේ මගේ එකේ ඉතින් බලන්න තියෙන්නේ මං කන එක තමයි. ඔය ඊට පස්සේ උදේත් බීම එකක් හදාගෙන බීලා මගේ ලයිසන් ගන්න විභාගයට යන්න තිබ්බ. ඉතින් මං ඒකට ගියා. එක ගිහිල්ලා ඒකත් ඉවර වෙලා මේ කොටුවේ මැදින් එන ගමන් තමයි ඉන්නේ නංගි එක්ක. තව ඉතින් කට්ටිය හිටියා මගේ යාළුවෝ එහෙම. දැන් නම් හොඳටම බඩගිනි වෙලා තමයි ඉන්නේ. කොටම කලින් ඉතින් කාලා ඉන්න ඕන. ඉතින් මායි නංගි ඊට පස්සේ කන්න ගියා. ඉතින් දෙන්නත් එක්ක රටේ නැති ඕපදූප කතා කර කර තමයි කන්නේ. දෙන්න ඉතින් මෙච්චර කන්න ගත්තට දෙන්නට මේ කා ගන්න බැරුව තමයි ඉන්නේ. ඒ වෙලාව ඉතින් අපි දෙන්නට මතක් වුණේ ඉතින් අපේ චූටි නංගිව තමයි. එයා හිටියේ නම් ඉතින් කනව නේද කියලා. කොහොම හරි ඉතින් දෙන්නත් එක්ක කයියෙන් කය කාලේ ඉවර කරගත්තා. එදා කොහොම හරි හොඳටම වැස්සා. ඒ නිසා ඉතින් අපි දෙන්න හිමීට කෑවා. එළිය වහිනවා හොඳටම. ඊට පස්සේ ඉතින් අපි මේ ඉතින් ඊළඟ දවසේ ඉතින් මං ගියා මටම කියලා බයික් එකක් ගන්න. ඒ හැඟීම නම් මාරයි ළමයි. ඔයාලට ආදරේ කරන්න පුරුදු වෙන ඉස්සෙල්ලම කියන්නේ තමන් ආස දේවල් කරන්න, තමන්ට ආදරේ කරන්න, ජීවිතේ විඳින්න. ඉතින් එහෙම වුණාම තමයි ඉතින් අපේ ජීවිතේ ලස්සන වෙන්නේ. ඉතින් මං අද ගොඩාක් සතුටින් ඉන්නේ. අපි ආයෙ අලුත් vlog එකකින් හමු වෙමු.